Hello guys, welcome back to my YouTube channel. හායි ඉතින් මම මේ කියන සිද්ධිය උනේ මම 11 වසර වගේ ඔලෙවල් වෙනකොට මටත් ඒ දවස්වල ඔය සුදු වෙන උණ හරියට තිබුණා. ඉතින් ඒ දවස්වල ගොඩක් කටි යූස් කරේ ගෝරි, ෆ්‍රෙෂ් ඇන්ඩ් වයිට්, ජෝබාද ඒක නම හරියට දන්නේ නැහැ. ඒ වගේ ක්‍රීම්ස්. ඉතින් මගේ යාළුවත් ඒ දවස්වල මේ මගෙත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් ඉතින් කල අප් වෙලා ආවා. ඉතින් මම ඒ දවස්වල ඇත්තටම තලෙලුයි. මහා ලොකු සුදුකුත් නෑ, කළුත් නැහැ. ඒනට ඉතින් අනිත් ළමයි මට වැඩිය ලස්සනයි. ඉතින් මම හිතුවා මමත් මේ දේ පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මම යාළුවෙන් ඇහුවා මොකද්ද ඔයා ගාන්නේ මටත් කියන්න කියලා. ඉතින් එයාකෝ මෙන්න මෙහෙමයි. මං ගෝරි ගානවා ඔයත් ගාන්න කියලා. ඒ දවස්වල එච්චර ගාණක් උනේත් නැහැ. ඉතින් මම ගෙනත් ගෑවා. මෙන්න සතියක් දෙකක් විතර යද්දි මගේ මූණ මාර විදියට ලස්සන වීගෙන එනවා. අර තිබුණු අඳුරු පෙනුම නැති වෙලා ටිකක් එළිය වැටිලා ලස්සන වීගෙන වගේ ආවා. ඒ වුණාට ඉතින් මගේ මූණ සුදු වුණාට මගේ ඇඟ කළුයි. මේක උපරිම මාස දෙකක් විතර පාවිච්චි කරන්න ඇති. මගේ මේ මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් එකේ ඒ දවස්වල ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් මහ ලොකු දැනුමක් තිබුණ නැහැ. මේක බ්ලීචින් මේක ඇඟට හොඳ නැහැ. මෙහෙමයි මේකේ මෙහෙම දෙයක් වෙනවා මෙහෙමයි කියලා. ඒ වුණාට ඉතින් ඒ දවස්වල තිබිච්ච සුදු වෙන උණ ප්‍රබල නිසා මේ ඉතින් මේක නොදැනුවත්වම හරි පාවිච්චි කරා. මේක ගානකොට ඇත්තටම ස්කින් එක මාර ලස්සනයි දිලිසෙනවා වගේ. ඒ වුණාට ඉතින් අර ලිප්ස් එහෙම ටිකක් ඩාර්ක් වෙනවා. ඒක ඉතින් කමක් නෑ. ඉතින් මොකක් හරි වෙලා ඉතින් සුදු වෙන එක නෙවෙන්නේ කියලා අතර කරන්නේ නැතුව දිගටම පාවිච්චි කරා. ඔන්න දැන් පාවිච්චි කළා ටික දවසක් එක්සෑම් එක රෙඩි වෙන්න නිසා ටයිම් එකකුත් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් මේ තියෙන පිස්සු නැති කරගන්නත් බෑ. ඒ නිසා දිගටම පාවිච්චි කරා. ඒක නතර කරලා ටික දවසක් යනකොට දැන් මගේ මූණේ මෙන්න මේ තැන් අඳුර වෙන්න අරගෙන පිම්පල්ස් දාලා නොනවත්වාම මේ මගේ මුණේ ගෙඩි එක පිම්පල්ස් එකක් හොඳ කරගන්නකොට පිම්පල්ස් 10ක් 20ක් විතර ආපහු නිකන් හරියට පරදාව වගේ. මගේ මුණ බලන්න බෑ. හැම තැනම නිකන් අර ඔය පැපොල හැදිලා වගේ හැම තැනම චූටි ලප. ඉතින් මං ආයෙත් හිතුවා දැන් මේ ලප නැති වෙයි මම මේ ආපහු මේක ගෑවොත් කියලා ආපහු මෝඩයා වගේ මේක පාවිච්චි කරන්න ගත්තා. ඒ වුණාට අර තරම් රිසල්ට් එකක් මට දෙවෙනි පාර පාවිච්චි කරනකොට තිබුණේ නැහැ. ඒක ඇයිද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මේක පාවිච්චි කරන එක නතර කරාට පස්සේ මේ දැන් මාව හොඳටම කළු වෙන්න ගත්තා. නිකන් අර තිබුණු පාටක් නෑ එතකොට. මේ අර චුට්ටක් ඉතින් අර ක්‍රීම් එක පාවිච්චි කරන්න කලින් පාටක හිටියානේ. ඒ පාටත් නෑ අවසානට මේ ක්‍රීම් එක පාවිච්චි කරලා ඉවර වෙනකොට. මේ නතර කරලා ටික දවසක් යද්දි. ඒ කරලා මම බලාගෙන මගේ ෆේස් එක මම ඒ දවස්වල ඇත්තට මම කොහෙටවත් ගියවත් නෑ. ඒ තරම් මට ලැජ්ජයි. ඉතින් මගෙන් අහනවා ඇයි ඔයා මෙච්චර කළු වෙලා? ඇයි ඔයාගේ මේ ලිප්ස් මෙච්චර ඩාර්ක් වෙලා? ඇයි ඔයාට මේ මොකද වෙලා තියෙන්නේ? වගේ මූණ මොකද මෙච්චර අඳුර? ඇයි ඔයාගේ මූණේ මෙච්චර ගෙඩි? ඇයි මේ මෙච්චර කුරුල්ලා දානවා? ડોක්ටර් කෙනෙක්වත් හම්බෙලා බෙහෙත් ගත්තේ නැද්ද? මේ මොන හරි ගෑවද? ඇත්තටම මේ දවස්වල පුදුම මානසික පීඩනයකින් මං හිටියේ මගේ මේ කුරුල්ලා ප්‍රශ්නේ නිසා. මම ටික දවසක් යද්දි ඇතන මම ඩොක්ටර්ස් ලාගෙන් බෙහෙත් ගත්තා නැත්තේ නැහැ. හොඳයි කියන කෙනා ගාවටම හැම කෙනා ගාවටම ගිහිල්ලා මම මගේ ෆේස් එකට මෙහෙමයි මගේ පිම්පල්ස් දානවා මෙහෙමයි කියලා විස්තරය කියලා බෙහෙත් ගත්තා. ඉතින් ඒ වෙලාවට යාලා අපිට මොන හරි ඔයාලා රොටින් එක ෆලෝ කරන්න මෙහෙම කරන්න කියලා ඉවරලා කියලා බෙහෙත් දීලා වෙනවා. මම කොහොම හරි ඒ ලෙවලුත් අවුරුදු දෙක කරනකොට ඒ අවුරුදු දෙක පුරාවටම ඩොක්ටර්ස්ලා ප්‍රොසෙස් ගියපු එක තමයි කරේ. ඊපස්සේ මම කැම්පස් එකේදී එතකොටත් මගේ මේ පළදාව නැති වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ලෙක්චර් කට්ටිය ගාවට යන්න කට්ටිය ලස්සනට ඉන්නකොට දුක හිතෙනවා. කට්ටිය නිකන් අර යාළ ගාවට යනකොට හිතෙනවා යාළ මාව පිළිකුල් කරනවා ඇති මගේ ගෙඩි හැම දවසකම පැසවලා එකක් ඉවරෙද්දි ගොඩක් ආපහු පටන් ගන්නවා. එයාලා මගෙත් එක්ක යාළු වෙන්නේ නැති වෙයි වගේ ගොඩ මානසික ප්‍රශ්න ගොඩක් ඒ දවස්වල තිබුණා. පස්සේ
කැම්පස් එක ඇතුලේ ඉන්නකොට තමයි මට මගේ යාළුවා කිව්වේ මෙහෙමයි ඔයා මේක අරගෙන පාවිච්චි කරලා බලන්න මේක හැමදේටම හොඳයි. මේ මාත් පාවිච්චි කරනවා කියලා. මෙන්න මේ ජෙල් එක. මේක ඇත්තටම ගොඩක් හොඳයි. මේක ඇත්තටම දැන් නැහැ. මම මේක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරා. ඒ දවස්වල මේක උනේ රුපියල් මම මේක ගත්තේ රුපියල් 900කට විතර වගේ. මේ අරගෙන මම මේක ඉවර වෙනකම්ම ගෑවා. මුල් කාලේ මම දැනගෙන හිටියේ මේක පාවිච්චි කරන්න කලින් මේක පාවිච්චි කරපුවාම අර තියෙන සයිඩ් ඉෆෙක්ට් සේරම කියන්නේ අර මම අර ගෝරි ගාපු එකේ තිබිච්ච අහිතකර දේවල් සේරම ඉවත් කරනවා කියලා. ඉතින් මම ඉවසීමෙන් තමයි මේක පාවිච්චි කරේ. මේක ගානකොට දෙයනේ මගේ මූණ ගන්න දෙයක් නැහැ. ඒකට ඉතින් අර අවුරුදු ගාණක් විඳපු දෙයින් ආපහු රිකවෙන්න ඕන නිසා මම මේක ගෑවා. ඇත්තටම හොඳයි. පළවෙනි සති 2 3 මාසෙ 2 යනකොට මගේ නිකන් අර පිට කරනවා විස පිට කරනවා වගේ පිපිටි දාලා වෙන තැන දේවල් හැමදේම වෙන කොහමද ඒත් මම මේක ගෑවා. පස්සේ මේක ගාගෙන යද්දී ඒක ඔටෝම ආපහු අර තිබ්බ යථා තත්ත්වයට වගේපත් වුණා. මගේ නිකන් අර තිබිච්ච පොළොව වගේ දාලා තිබිච්ච ලප නැති වෙලා ගියා. පොඩ්ඩක් මගේ ස්කින් එක ග්ලෝ වෙන්න ගත්තා. එතකොට අර තිබුණ අඳුරු පැහැය චුට්ටක් ගියා. රිකා වුණා. ලිප්ස් ටිකක් අර ඩාර්ක් ගතිය චුට්ටක් ඈත් වුණා. ඊට පස්සේ අර තිබිච්ච පිම්පල් දාන ගතියත් අඩු වෙලා එහෙමම ගියා. ඊට පස්සේ ඒ දවස්වල තමයි මේ ස්නෙල් ජෙල් එකත් මම ගත්තේ ඒ දවස්වල. මම මේක වැඩි පාවිච්චි කරේ නෑ. මම දිගටම පාවිච්චි කරේ මෙන්න මේ ඇලෝවෙරා ලෝෂන් එක. මේක ඇත්තටම මේක මේඩ් ඉන් කොරියා. මේ ඔයාලට පේනවා ඇති. මේක කොරියාවේ හදපු එකක්. මේක අපිට නිතරම ගන්න පුළුවන්. උදේ දවල් රෑ කියලා නෑ. අපිට ඕන හැම වෙලාවෙම ගන්න පුළුවන්. වියලි අපේ ස්කින් එක වියලි නම් ඇත්තට මේ ගොඩක් හොඳයි. පිම්පල්ස් දාලා තියෙනවා නම් ඒත් ගොඩක් හොඳයි. මේකේ තියෙනවා oil control acne after sun repair smoothing මේ හැමදේම මේකෙන් කරනවා කියන මට ඉතින් මට ඕනුනේ ඇත්තටම මගේ පිම්පල් ප්‍රශ්නෙ විසඳෙන්න විතරයි. මේක ඒක කරා. ඊට පස්සේ මම මේක දිගටම පාවිච්චි කරලා ඉවර වෙලා පොඩි රුටින් එකක් ෆලෝ කරන්න ගත්තා. මේක අපේ ශරීරය ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. අපේ hair එකට මූණට ඇඟට අතපය වලට යටිපතුල් වලට එහෙම දෙයටම මේකේ අර කොරියාවේ නිෂ්පාදනයක් නිසා මම හිතුවා මට ක්ලාසිස් කෙනෙක් වගේ ලැබෙයි කියලා. මොකද එතකොට මට අර සුදු වෙන උණ ඇත්තටම හොඳ වෙලා තිබුණේ. මොකද මම සුදු වෙන උණක් හදාගන්නේ මගේ ෆේස් එකට ඒතර විනාශයක් කරගත්තේ. මට නිදිලා තිබුණේ දවසට අනිවාර්යයෙන්ම මේ පිම්පල්ස් රිකා වුණා නම් ඇති. ඒ හොඳට මෙති මම අය කිසි දෙයක් කරන්නේ නැහැ කියන ඇත්තට මේ දේ වුණා. ඊට පස්සේ මේක චුට්ටක් කාලයක් සාමාන්‍ය කොරියාවේ කට්ටිය ගොඩක් මේක පාවිච්චි කරනවා. එයාලගේ ස්කින් එක බලන්න චුට්ටක් මේ හැමගෙම වගේ දිලිසෙනවා. එයාලගේ ස්කින් එක දිලිසෙනවා. ලප කැලැල් නැහැ. හරිම ක්ලියර් ග්ලාස් ස්කින් එකක්. අන්න ඉතින් ඒ වගේ එකක් තමයි මට ඕන උනේ. සුදු වෙනුම් තිබුණේ නැහැ ඒ දවස්වල. ඉතින් එයාලත් මේක ගොඩක් කොරියාවේ කට්ටියත් මේක ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් අපිටත් මේක ඇත්තටම හොඳයි. අපට ගෙදර ඇලෝවෙරා ජෙල් එක හදාගන්න බැරි කමක් නැහැ. නමුත් ගාගෙන ඉන්න එක ප්‍රශ්නයක්. මොකද මේ ජෙල් එක හැම වෙලාවෙම ගන්න පුළුවන්. ඒක ගාපු ගමන් අපේ ශරීරයට උරා ගන්නවා. අපේ මූණේ ගාපු ගමන් ඒක ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා. අර කොමාරකා ජෙල් එක හදන්න ගන්න ගාගෙන ඉන්න ටිකක් අමාරුයි. ඒනට මේක ඉතින් හැම වෙලාවෙම හැබැයි මතක තියාගන්න කරුණ මේක ගාලා අවු යන්න එපා. මේක ගාලා අවු යනවා නම් ඔයා කළු වෙන්න බලනවා. මේක ගාලා ඔයා අවු යන්න එපා. අවු යනවා නම් මේක ගන්න එපා. ඒ වෙලාවට මේක ගන්න එපා. මේක ගාලා ඉන්න වෙලාවට අවු යන්නත් එපා. ඉතින් ඒ වගේ අපේ ඇත්තටම කොමාරිකා ජෙල් ඇලෝවෙරා අපේ ශරීරයේ අර කියන්නේ සාමාන්‍ය සුවපත් වීම වලට හොඳයි කියලා මගේ අර ගෝරි නිසා මෙන්න මේ ටික එහෙම පොඩ්ඩක් මේ පිච්චිලා වගේ තිබුණේ. ඒක අතිය නැති වෙලා ගියා. ඩොක්ටර්ස්ලා ගොඩක් කට්ටිය ගාවට ගියා මම නැත්තේ නෑ. ඉතින් කිසිම කෙනෙක්ගෙන් ඇත්තටම මට හොඳම විසඳුමක් හම්බුනේ නැහැ. අපි කරන්න ඕනි අපේ ශරීරයේ විස දාගත්තේ. අපි මේ ෆේස් එකේ මූණේ අපේ ඇතුලේ තියෙන විස පිට කරලා තමයි අපහු දෙයක් කරනවා නම් කරන්න ඕනි. ඉතින් ඔයාලටත් මේක මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා. මේක පාවිච්චි කරන්න පුළුවන් කුරුල්ලා පාවිච්චි කරපු කට්ටියට හොඳට මතක තියාගන්න ඕනේ.
පාවිච්චි කරගෙන යනකොට ඔයාගේ මූණේ තියෙන විෂ පිට කරනවා. එතකොට ඔයාගේ මේ ෆේස් එකේ පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ මේ විෂ ටික අයින් වෙනවා කියලා ඔයා හිතාගෙන මාස 6ක් 7ක් විතර ඔයා මේක ඉවසීමෙන් පාවිච්චි කරන්න. ඇත්තටම අර මේක ගාලා මේ ජෙල් එක ගාලා මේ ටිකක් කාලයක් යනකොට දිගටම ඔයා මේ දේ කරගෙන යනකොට ඒක ඉබේම ඔයාගේ පිම්පල්ස් කන්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ තමයි මට මාව ලස්සන පේන්න ගත්තේ. මම මට ආදරය කරන්න ගත්තේ. ඊට පස්සේ තමයි මට ට්‍රීට්මන්ට් කරන්න ගත්තේ. මම ඇත්තට මගේ හිසේ සිට මගේ යටිපතුල් වෙනකන් දක්වාම සැලකිලිමත් වෙනවා. මොකද මම මට ආදරෙයි. මගේ මේ හෙයා එකටත් මම කරගත්ත ඩැමේජ් එකක් නිසා තමයි මේ කොටරම කපලා තියෙන පහු රිකවර් කරගන්න ඕන නිසා මම ඒකටත් හරිය විදිහට මේ දවස්වල ට්‍රීට්මන්ට් කරගෙන යනවා. මම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මොකක් හරි පහල කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. මම ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නම්. ඇත්තටම මම අරහේ ડોක්ටර්ස්ලාට මෙහි ડોක්ටර්ස්ලාට හැම කෙනෙක් ගාවටම ගියා. මට රිසල්ට් එකක් තිබුණේ නැහැ. මේක බලනකොටත් එහෙම වෙන්නේ නැති. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ මං කියපු දේවල් පාවිච්චි කරන්න. ඔයාලා අනිවාර්යෙන් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒක මම 100%ක් ෂුවර් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලට ඊළඟට මොකක් ගැනද වීඩියෝ එක ඕනේ කියන එක ගැන කියන්න. මම පොඩ්ඩක් try කරන්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඊළඟ දවසේ අපි හම්බ වෙමු. මාවත් ඉතින් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා.